එකමත් එක කාලෙක සුපුන් සහ සඳුන් කියලා දර කපන්නන් දෙන්නෙක් සිටියා. මේ දෙන්න දවසක් උදින්ම නැගිටලා දර කපන්න යන්න පිටත් වුණා. සුපුන් ටක් ගාලා වරෙන් බං වැඩට යන්න පරක්කු වෙනවා. පොඩ්ඩක් ඉන්න මං ටක් ගාලා එන්නම්. සුපුන් අද නම් ගෙදර යද්දි රෑ වෙයි බං. ඒක තමයි සදුන් මේ වැඩ ටික කොහොම හරි ඉවර කරගන්නත් ඕනනේ. මේ දෙන්න දර කපලා ගෙදර එද්දි රෑ වුණා. මේ දෙන්න කැලේ මැදින් ටික දුරක් ඇවිදගෙන එනකොට එයාලගේ පිටිපස්සෙන් අඩි ශබ්දයක් ඇසුණා. සුපුන් ඔයාට අඩි ශබ්දයක් ඇහුණද? ඔව් මටත් ඒක ඇහුණා. මෙතනින් ඉක්මනට යමු නේද? සුපුන් අද අපේ ගෙදර ඉන්න. හෙට උදේට අපි දෙන්නට එකට වැඩට යන්න පුළුවන්. ඕනේ දැන් කොහොමද ගෙදර යන්නත් බෑනේ. ඒ නිසා හෙට උදේම වැඩට යමු. පහවදා උදේ මේ දෙන්න නැවතත් දර කපන්න යන්න පිටත් වුණා. මේ දෙන්න එදත් ගෙදර එද්දි රෑ වුණා. මේ දෙන්න කැලේ මැදින් ඇවිදගෙන එනකොට පාර මැද මිනී ඔලුවක් තියෙනවා දැක්කා. සුපුන් අර මොකද්ද බං පාර මැද තියෙන්නේ? මිනි ඔලුවක් නේද බං පාර මැද තියෙන්නේ? මේක මෙතනට ආවේ කොහොමද? ඒක තමයි සදුන් මටත් හිතාගන්න බැරි මේක මෙතනට ආවේ කොහින්ද කියලා. අන්න ඒක ටිකින් ටික ඈතට යනවා. මේ දෙන්න ඒ මිනී ඔලුව ළඟට යනකොට ඒ මිනී ඔලුව ටික ටික කැලෑව ඇතුළට යනවා දැක්කා. මේ දෙන්න ඒ මිනී ඔලුව පිටිපස්සෙන් ඇවිදගෙන ගියා. ඒ මිනී ඔලුව කැලේ මැද තියෙන පාළු බංගලාවක් ඇතුළට යනවා මේ දෙන්න දැක්කා. එයාලා බංගලාව ඇතුළට ගිහින් බැලුවා. සුපුන් කෝබං අර මිනි ඔලුව? ඒක කොහෙටද ගියේ? මට නම් බයයි බං. අපි යමු බං මෙතනින්. තමුන්ලා කවුද? කාගෙන් අහලද මගේ ගෙදරට ඇතුළු වුණේ? මෙතනින් ඵලයව. සුපුනේ සඳුනේ පණ එපා කියලා එතනින් දුවන්න පටන් ගත්තා. සුපුන් මොකද්ද බං ඒ උනේ? ආයේ කවදාවත් මම නම් ඒ පාළු බංගලාව පැත්තේ යන්නේ නෑ. ඔව් සදුන් ආයෙනම් රෑ වෙන්න කලින් ගෙදර යමු. නැත්තම් අර යක්ෂයා අපිට කරදර කරાવી. සුපුන් අද නම් රෑ වෙන්න කලින් ගෙදර යමු. නැත්තම් අර යක්ෂයා අපිට කරදර කරાવી. තමුන්ලා අදත් ආවද? මේක මගේ වාසභූමිය. තමුන්ලා දෙන්න ආයේ මේ පැත්තේ ආවොත් මම තමුසෙලා දෙන්නව කාලා දානවා. සුපුන් මේ වැඩේ හැමදාම හරියන්නේ නැහැ. අපිට වැඩ කරන්න බැරි වුණොත් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඔව් සදුන් මම දන්න ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා. එයාට කියලා අපි මේ යකාගෙන් ගැලවෙන විදියක් බලමු. ගුරුනාන්සේ අපිට යක්ෂයෙක් කරදර කරනවා. කොහොම හරි අපි මේ යක්ෂයාගෙන් බේරගන්න. අපි දෙන්නට ඒ යක්ෂයා නිසා වැඩ කරගන්නත් බැරි වෙනවා. කොහොම හරි අපි දෙන්නව බේරගන්න. හරි. මම ඔයාලවේ යක්ෂයාගෙන් බේරගන්නම්. මම හෙට ඇවිත් ওই යක්ෂයාව අල්ලගෙන හිර කරලා දාන්නම්. ඕම් නමः ශිවා. ඕම් නමः ශිවා. ඕම් නමः ශිවා. මේ ගෙදර ඉන්න නපුරු ආත්මය දැන්මම මේ පහන ඇතුළට වරවර ඒස්වා. වරවර ඒස්වා. පුහ්. එදායින් පස්සේ සුපුන්ටයි සඳුන්ටයි යකාගෙන් කරදරයක් සිද්ධ වුණේ නැහැ. එයාලා දිගටම රස්සාව කරගෙන ගියා.